ස්වභාවෙන් අවසරයි. Ladies and sister brothers, welcome back to my first gameplay video. Hi guys, ඉතින් අද අපි ප්ලේ කරන්නේ Minecraft one block හොර සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේකේ හොර එන්ට්‍රීලා විදිහට අපේ නොකා අයියා ඉන්නවා. මෙයා ගැන ගොඩක් කට්ටිය දන්නවා. තව දුමෙන් ආපු මිනිහයි, ඒ කියන්නේ Man from the Frog අයියයි, තව අපේ මිමිකා අයියත් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් අපේ වීඩියෝ එකට. මුලින්ම අපි කරන්නේ මොකක්ද? ඔක්කොටම කලින් අපි හබ් එක දාගමු. ඔන්න දාගත්තා. දැන් අපි ෆස්ට් පර්සන් යමු. දෙයිතිවි කටට පේනවනේ. දැන් අපි මේ බ්ලොක් එක කඩමු. ඊට කලින් කරන්න වැඩක් තියෙනවා. මෙන්න මේ මගුල් ටික දාගන්න ඕනේ මේ ඉන්වෙන්ටරි එකට ලස්සනට. ඕක එන්නේ බෙට හොන්න බෙක්ට්‍රොම් එකේ. මම මේ මුඩ් එක දැම්මේ මේක තව ටිකක් ලස්සන කරන්න. සහ අමාරු කරන්න වගේ. ඊට පස්සේ මෙන්න මේ විදියට ක්ලෝස් කරමු. කඩමු. ඉතින් අපි මෙන්න මේ විදියට කඩාගෙන යනකොට ලීයක් හම්බුණා. ලීය කඩනවා. ඊට පස්සේ තව සැරයක් කඩමු. තව එකක් ආවා. උඩ පනින. මේ චෙස්ට් එක නේද? පොඩ්ඩක් ඉන්න ඇරලා බලමු. ඔන්න එරිය. ඇපල් 4ක් තියෙනවා. ඔක් සැප්ලින් එකක් තියෙන සාමාන්‍යයෙන් සර්වයිවල් නවක තියෙන වටින්නේ නැහැ. උනාට මේක වන් බ්ලොක් එකකින්ද වටිනවා. දැන් චෙස්ට් එකක් කඩලා ගමු. ඔන්න චෙස්ට් එක කැඩෙන්න යන්නේ. ඔන්න කැඩුණා. ආයෙසර ලීයක් ආවා. දැන් ලීය විල්ලන් ඇති. නායව ඩර්ට් එනවා. මොකක් හරි දෙයක් වුණා එතන. අනේ මන් දන්නේ. වටේ පොඩ්ඩක් බලමු. අනේ මන් දන්නේ මොනවද කියලා. But not to forget. අනේ මන් දන්නේ. කඩමු ආයෙසරයක් කඩමු. ලී කපමු. ලී චෙස්ට් එකක්. බෝඩ බකට් එකක් ගොඩක් වටිනවා. අපි ඒක තියාගමු. ඊට පස්සේ ආයෙත් කැපිල්ලක් තියෙනවා. අපි දැන් මෙතන පොඩි ප්ලැට්ෆෝම් එකක් ගහගමු. ඊට පස්සේ මෙන්න මේ පොඩියට චෙස්ට් එකක් ගහගෙන ආවරතුන එක ඉන්න හදනවා. ඊට පස්සේ මෙන්න මෙතන චෙස්ට් එකක් දාගමු. තාවකාලිකව. ඊට පස්සේ බඩු ටික දාගමු ඒකට. වෝටර් බකට් එක අමතක වෙලා එකක් දාගමු. ඊට පස්සේ මේ සැප්ලින් එක මෙතනින් හිටවගමු. ඊට පස්සේ මේ බ්ලොක් ටික අපි ප්ලෑන්ක් කරගමු. ප්ලෑන්ක් 20ක් තියෙනවා. මේක අපි මොකද්ද කරන්නේ? අපි ඒ ටික දාමු චෙස්ට් එකට. මොකද මෙතනින් මම බිමට දාලා තියෙන ඔක්කොම ටික නැති වෙනවා. අපල් 4 දියාගමු. දෙතිය ආයෙ කඩමු. එකත් කපමු. මේ මොකද මේ ප්ලෑන්ස් අලුතින් අචීව්මන්ට් එකක්. කපමු. අයියෝ හරකා වැටුණා. අපරාධි. කවන්නේ ආයෙ කපමු. මෙන්න ඒ බිල් එකක් හම්බුණා. අපි ඒක දැන් ගිහලා දාමු චෙස්ට් එකට. ඊට කලින් මෙතන පොඩ්ඩක් ලොකු කරගමු. දැන් අපි අපේ පළවෙනි ක්‍රාෆ්ටිං ටේබල් එක හදාගමු. ඔන්න හැදුවා ක්‍රාෆ්ටිං ටේබල් එක. ඊට පස්සේ ක්ලෝස් කරලා අපි මෙන්න මෙතනින් එක ප්ලේස් කරමු. ඊට පස්සේ ලස්සන අචීව්මන්ට් එකක් ආවා. ඒ ප්ලෑන්ක් ටික අරගෙන අපි එකෙන් හදාගමු. ස්ටික් හදාගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි පුරවක් හදාගමු. ඔන්න පුර හැදුවා.
මෙතෙන් තියාගමු. ඊට පස්සේ අපි පිකැස් එකකුත් හදාගමු. ඊට තියෙන හේබිල්ලකින් අපි පාන් ටිකක් හදාගමු. හරි ගයිස්, මම දැන් ටිකක් වෙලා මේ ඊකේ වැඩ ටිකක් කළේ කියලා දැන් මෙතෙන්ට හරන්න ආවා. මෙන්න චිකන් කෙනෙක් ස්පොන් වුණා. මේ චිකන් එන්නේ බෙඩ්රොක් එකකින්. බෙඩ්රොක් එකකින්. ඉතින් එයා හොඳයි. මං එයාට ගැහුවේ. කමක් නැතන් එක නෑ. කවුරුත් දැක්කේ නෑ ඌ. ඊට දැන් ආයේ අපි කපමු. කපන්න කලින් මේ හම්බෙච්ච දේ ටික අපි මේ වටේ මේව කරගෙන ඉන්න. නැත්තම් වැටෙන්න පුළුවන්. අර චිකන් වැටුණා. ඉතින් කියන්න ඕනේ මේ යක්කුට එන්න පුළුවන්. හැබැයි තාම ආවේ නෑ. නොකට නම් එන්න බෙඩ් එකක් තියෙන්න ඕනේ මං හිතන්නේ. මෙහෙම මං හාරගෙන යද්දි මෙහෙම චෙස්ට් එකක් ආවා. ඒකේ තිබ්බේ තනිකර මල් විතරයි. ඒ ටික ඉතින් මං එහෙම චෙස්ට් එකක් අතලේ ටික අතට ගත්තා. ඊට ටික වෙලා හාරගෙන යද්දි වටිනම සතෙක් එච්ච මෙන්න මේව හම්බුණා. මේ කට්ටියන් අපිට අන්ලිමිටඩ් ෆුඩ් ගන්න පුළුවන්. අපි යාව හිමීට එහා පැත්තට දාගමු. හරි එහාට ගියා. මං හිතනවා වැටෙන්නේ නැති වෙයි කියලා. ඉතින් ගයිස් මේ දෙවෙනි දවසේ හොඳට වහිනවා. මම මේ මහාර හරිද්දි මට ආමි ඩීලෝ කෙනෙක් ආවා. ඉතින් මම ඔෆ් කැමරා පොඩ්ඩක් ගිහින් චූටියට හදාගත්තා. ඔය ඉන්නේ ආමඩිලෝ ආපු. ඔෆ් කැමරා මං ඊට පස්සේ මගේ ගිහින් චුට්ටක් හදාගත්තා. මේක තව ඉස්සරහට හදනවා. එහෙනම් දැන් මොකද්ද කියන්නේ? මොන බලන්න ලස්සනයි. තා මේ පොඩි මේක විතර එකමක ෂීප් කෙනෙක් විතරයි ඉතුරු වුණේ අන්තිමට. අනිත් කට්ටිය බිමට වැටුණා. තාම යකෝ ආවෙත් නෑ. බලමු අපි ඉස්සරහට. ටික හාරගෙන යද්දි මට මෙන්න මෙතන ආපු චෙස්ට් එකකින් ස්ටෝන් හම්බුණා. ස්ටෝන් බඩු ටික. අපි ටික දාගත්තින් මේකේකට මම දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තව ටිකක් ගිහි පොඩ්ඩක් ලොකු කරගත්තා. ඒ ගිහි ඩිංගක් දාගත්තා. ඊට පස්සේ බඩු ටික පොඩ්ඩක් පිළිවෙලකට හදාගත්තා.
ඊට පස්සේ චෙස්ට් එකෙන් ගත්තේ ගල් ටික අපි කොබල් ස්ටෝන් කරගන්න ඕනේ. ඒක ටයර් එකක් කාලා ඒක කපගත්තා. ඊට පස්සේ පළවෙනි ෆර්නස් එක හැදුවා. ඊට පස්සේ හාරණික මං කරගෙන ස්ටෝන් ෂවල් එකක් හදාගත්තා. ඊට පස්සේ ටිකක් වෙලා හරිද්දි මෙන්න මෙහෙම මැසේජ් එකක් ආවා. ඒ වෙලේ මම මගේ අතේ තිබි පොඩි ටික ඔක්කොම පොඩ්ඩක් පිළිවෙලකට හදාගත්තා. තුන දෙක එක ඔන්න නම් අලුත් මේකට අපි අරගෙන අන්ඩර්ග්‍රවුන්ඩ්. අපි දැන් මේක හාරම අන්ඩර්ග්‍රවුන්ඩ් කියන පොළොව. ඒ කියන්නේ ගල් තියෙන්නේ ගල්. ඒක කෝල් හම්බුණා. තව කොපර් ස්ටෝන් ගොඩක් හම්බුණා. ඊට පස්සේ චෙස්ට් එකකින් මෙන්න මේ රුවයි එකයි ශීල්ඩ් එක හම්බුණා. ඒ ශීල්ඩ් එක අරන් පොඩි ආතලයක් ගත්තකොට ලස්සන ඉල්ල බැලුවා. ඔන්න බලන්න. ශීල්ඩ් එක දාගත්තා ලෙෆ්ට් හෑන්ඩ් එකට. මම පොඩ්ඩක් දන්නේ නම් පොඩ ලස්සනද බැලුවා. අවුලක් නෑ නේද? ඊට පස්සේ ගත්තු වයින් ටික පුච්චන්න ලොක්ස් ටිකක් කරන් එකෙන් චාකෝල් හදාගත්තා. ස්ටෝන් පිකැක්ස් එකකින් අයන් ගන්න බෑ. ඒකින් ඉඳන් මම කොපර් ටික පුච්චගෙන කොපර් පිකැක්ස් එකක් හදාගත්තා. ඊට පස්සේ චෙස්ට් එකකින් හම්බෙච්ච අයන් හෙල්මට් එක චේන් හෙල්මට් එකක් දාගන්න ගිහිල්ලා පොඩි පිස්සුවක් එළියා. ස්මෙල්ටින් එක තව ටිකක් එෆිෂියන්සි වෙන්න තව ෆර්නස් එකක් හදාගත්තා. ඊට පස්සේ එන්චාන්ට් වෙලා ඔය මින්ඩින් සොම්බික් පොඩ්ඩක් ගහගත්තා. ඊට පස්සේ ආහාරෙන්දී අපු බැරල් එකක් ඇතුළේ තිබ්බ අයන් ටූල්ස් ගොඩක් හම්බුණා. තව මේකේ ලාභකට එකක් තිබ්බා. ඊට පස්සේ ස්පූන් එක දෙල්ලා ටිකක් ගහගන්න. ඊට පස්සේ අන්ලිමිටඩ් කොබල් ස්ටෝන් ෆාම් එකක් හැදුවා.
ඊට පස්සේ ටික වෙලා ගියාට පස්සේ නින්ජාක්ෂණන් ඩසින් වන් තියෙන සොම්පි කෙනෙක් ඉස්පෝට් වුණා. එයාගෙන් මම ස්ලයිම් බෝලයක් ගත්තා. ඊට පස්සේ හම්බුණු අයන්නම සෙට් එකක් හදාගත්තා. මෙන්න බලන්න ගායිස් අයින් හැම එක දාගන්න. බලන්න දෙන්න ලස්සනින් දෙන්න මූණක් තියෙනවා. මේ නම් පස්සේ දවසට සයින් නම් දාගෙන පළවෙනි සෝම්බිල දෙන්නට ගියවකෝ. ඊට පස්සේ තව වෝටර් පැකට් එකක් හම්බුණා. ඉතින් මම ඒකෙන් අන්ලිමිටඩ් වෝටර් සෝස් එකක් හැදුවා. ඊට පස්සේ මගේ බඩු ටික ඔක්කොම චෙස්ට් වලට දාලා මම මගේ අයිලන්ඩෙන් එළියට යන තීරණය කරා. ඒ කියන්නේ වතුර එකක් දාලා ඒකෙන් යටට යන තීරණය කරා. යට මොනවද වෙන්නේ කියලා බලන්න. මේ විදිහට මම ගහගත්තා පොඩ්ඩක් බේස් එකක් මේ යටට ආපු තැනින්. ඊට පස්සේ මම උඩට ගියා. ඊට පස්සේ ටිකක් වෙලා එනකොට අමුතු සද්දයක් ඇහුණා. එතකොට මෙන්න මේක ආවිල්ලා මම 100 සැරයකට වැඩිය මරුවා. කොහොම හරි උගෙන් බිරුණාට පස්සේ මම පල්ලෙහාට පයින් ගියේ. නොතෙන්දි මම උන් ඉරිස් වුණා. ඒ උගෙන් බිරුණාට පස්සේ යනකොට එතන හිටිය අපේ මිමිකයි. එයා නම් මට මොකක් කරේ නෑ. කොහොම ඉස්පෝන් වුණාද කියලා හිතා ගන්නත් බෑ. මේ යකා අර බලන්න මම මැරිච්චි
පස්සරයක් ඒ ඩිංගල මම මරලා තියෙනවා. හරි මිමිකයි. ඉතින් බේස් එතෙන් ටික බලනකොට මිමිකයි ඩිස්පෝන් වෙලා තිබ්බා. ඊට පස්සේ මම ඔය උඩට ගියා. ඊට පස්සේ මම මැරිච්ච තැනින් මගේ ලූට් ටික ගන්න මේවා ටික ඩස් කරගෙන ගියා. ඊට පස්සේ අන්තිමට මට ලූට් ටික හම්බුණා. ඊට පස්සේ මම දාගත්තාම ටික එහෙනම් ගයිස් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා පාරක් දාමු. Bye, see you later. Ela tá cheia de tesão, eu vou te fuder com amor. Mina linda, safadinha, arregaça.